ලෝකේ සතුටෙන් ඉන්න රටවල් තියෙනවා. පහුගිය කාලේ තිබි පින්ලන්තේ. අද පින්ලන්තේ පස්වෙනි තැනට ඇවිල්ලා ස්වීඩනයේ පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. හිතා ගන්න බැරි වැසි රටාවක් තියෙන. හිතා ගන්න බැරි ස්වභාවික සම්පත් තියෙන. හිතා ගන්න බැරි භූ විෂමතාවක් තියෙන. හිතා ගන්න බැරි හැම දෙයක්ම තියෙන මිහිපිට පාරාදීසයක අපි හැමෝම අපාගත වෙලා ඉවරයි. හැබැයි අවුරුද්දෙන් මාස 8ක් හිමින් යට වෙන ශාක විවිධත්වයේ වර්ග කිලෝමීටර 4ක් වෙච්ච ලොකුම සතහන් අරියෙක් වෙච්ච රටක් අද ලෝකයේ සතුටින් ඉන්නවා. හැබැයි ඒ රට ලිබරල්. හිඟන්න පවා රජයට බදු ගෙවන්න ඕනේ. UIA එක ෆෙඩරල් ඒ රටේ පාර්ලිමේන්තුවක් තිබ්බට පාලකයා රජෙක්. ලෝකයේ අංක 1 සංචාරක කර්මාන්ත තියෙන මේ රටේ. ලෝකේ ලස්සනම විශාලම මල්වත්ත තියෙන මේ රටේ. ඊයේ පෙරේදා වැස්සට අවුරුදු 4කට විතර කලින් ඔරට වලට වැස්ස ලැබුණේ නැහැ. රටේ පාලකයා රජෙක්ද අගමැති කෙනෙක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මනුස්සන්ගේ දුක වේදනාව හඳුනනවාද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ. අපේ රටට නැත්තේ ආදරය සහ විශ්වාසය. රටේ නායකයන්ට නැත්තේ ආදරය සහ විශ්වාසය. අනුකම්පාව තියෙන මනුස්ස ඕන තරම් ඉන්නවා. අනුකම්පාවට ටකරන් කැලි දෙන සමෘද්ධිය දෙන මනුස්ස ඕන තරම් ඉන්නවා. හැබැයි කරුණාව නැහැ. හිම කඳු කඩාගෙන වැටෙන, භූමිකම්පා ඇති වෙන, ගිනි කඳු පුපුරන, කාන්තාර වලින් පිච්චෙන රටවල් ලෝකයේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙද්දී අපි තාමත් ලෝකයේ එකම තැන.